සුබ දවසක් ඔයාලට. අද මගේ 21 වෙනි ප්ලාන්ට් සේල් එක තමයි අරගෙන ආවේ. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මගෙන් පහුගිය සේල් වලින් මල් මිලදී ගත්තු මිස්ලට. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් ලියපු ආදරණීය හැමෝටම ගොඩාක් ස්තුතියි. පහුගිය සතියේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සම්පූර්ණ වුණ හින්දා එයාලට එක්කෙනෙක් ඒ 10 දෙනා අතරින් මම එක්කෙනෙක් තෝරගෙන එයාලට එක්කෙනෙකුට තෑග්ගක් දුන්නා. එයයි මිස් හොයාගත්තා මම කවුද කියලා. පානදුරේ මිස් කෙනෙක්. ඒ මිස්ගේ තෑග්ග මම ලබන සඳුදාට කූරියර් එකට දානවා. ඉතින් ආයෙත් මම හිතාගත්තා 1500 වෙන දවසට ආයෙත් පැකේජ් එකක් දෙනවා කියලා. ඒ අතරින් ඒ විදිහට නෙමේ වෙන විදිහකට තෝරගෙන අපි බලමු මොන විදිහටද තෝරගන්නේ කියලා. තෝරගෙන තවත් එක්කෙනෙකුට ඒ වගේම පැකේජ් එකක් දෙන්න මං හිතාගෙන ඉන්නවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් අද මාව බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. අද බලමු 21 වෙනි සේල් එකේ මොනවද තියෙන ප්ලාන්ට්ස් ටික. අංක 1 තියෙනවා මෙන්න මේ ඩෙඩිකේටඩ් කොකඩයිල් එකේ පැලයක්. මෙන්න මේක 350කට දෙනවා. ලොකුවට හැදිලා තියෙන්නේ. මෙන්න මේ සයිස් එකේ පැල 300ට දෙනවා. වෙනදටත් මම මේ පැල සේල් එකට දාලා තියෙනවා. මෙන්න මේ කහපාට තිත් වගේ වෙනවා මේ කොලේ. ඔයාලට මේක ලොකු වෙනවා මේකේ කොලේ. හදාගන්න පුළුවන් ලොකුවට ඉන්ඩෝ තියන්න. ඒ අංක 1 මේ අංක 2ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. කලිනුත් මම සේල් වලට දාලා තියෙනවා. මේක ඔයාලට දැල්ල කඩලා බුෂ් එකක් වගේ හදාගන්න පුළුවන්. අවුව තියෙන වෙලාවට තේන තැනක තමයි තියන්න ඕන. එතකොට තමයි මේ වගේ ලස්සනට වෙඩිකේට් වෙලා එන්නේ. බුෂ් එකට වගේ හදාගන්න පුළුවන්. අංක 2 ඒක දෙනවා මම 250කට. අංක 3ට තියෙනවා මෙන්න මේ ඕස්ට්‍රේලියන් වයිට් කඩු පුල් එක. මෙන්න මේ කඩු පුල් එක මම දෙනවා 250ට. ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මේකේ මේ ලොකු මලක් තමයි පිපෙන්නේ. සුදු රැට පිපෙන්නේ සුවඳයි. මේ හැංගින් පොට් එක තමයි දාන්න ඕන. බුෂ් එකක් වගේ හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සයිස් එකේ පැලයක් තමයි. අංක 4ට තියෙනවා මේ පින්ක් ප්‍රින්සස් ගැලැක්සි කියන එක. කලින් මම සේල් එකට දාලා නැහැ. උනාට එක්ස්ට්‍රා ඕඩර්ස් වලට මම දීලා තියෙනවා මේක 2-3 දෙනෙකුට. අද මේ එක ප්ලාන්ට් එකක් තිබිලා දාන්න හිතුවා. මෙන්න මේ ප්ලාන්ට් එක ගැලැක්සි කියලා තමයි නම් කරලා තියෙන්නේ. මෙයා ටිකක් ගොඩක් කොලේ ලොකු වෙනවා. අර ප්‍රින්සස් එක වගේ කොලේ කුඩා නැහැ. කොලේ ගොඩාක් ලොකුයි. තියෙන විශේෂත්වය තමයි මේකේ හැමතැනම මේ කොලේ පුරාම තිත් තියෙනවා. මේ රෝස පාට තිත්. ඉතින් එයා මේ මම දෙනවා 700කට. මේක විතරයි තියෙන්නේ මංගාව. ඉදිරියට මම දෙන්නම්. තව පැල බෝ කරගන්න ගමන් තමයි ඉන්නේ මගේ මව් ගහෙන්. මම දෙන්නම්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. එක්කෙනෙකුට විතරක් අවස්ථාව තියෙනවා. හොඳට සීසන් වෙච්ච හොඳ පැලයක්. අංක 5න් තියෙනවා මෙන්න මේ ෆර්ම් එක. කලින් වතාවල් වලදී මම ගොඩාක් සේල් කරා. මේ ෆර්ම් එක දෙනවා 400කට. මෙතන මේකෙත් මේක විතරමයි තියෙන්නේ. ආයේ පැල දාලා තියෙන්නේ. මම පැල සාර්ථක වුණාම ඔයාලට දෙන්නම්කෝ. මෙන්න මේ ප්ලාන්ට් එක තමයි දෙන්නේ. මේ බලන්නකො මම මෞසාකයක් හදාගෙන තියෙන විදිහ. මෙන්න මේ වගේ වටේට මේ අවසානෙට නිකන් ගොටු කොලේ වගේ ටූල් වෙලා වගේ එහෙම තියෙන්නේ. මේ විදිහට හදාගන්න පුළුවන්. මාධ්‍ය වැලි මාධ්‍යයි පොල් එලි තමයි වැඩිපුර දාන්න ඕන. පොල් එල තමයි අවශ්‍ය වෙන්නේ. වැඩිපුර පස දාන්න හොඳ නැහැ මාධ්‍යයට. අංක 6න් තියෙනවා මෙන්න මේ ෆර්ම් එක. ඒකත් හැංගින් පොට් එක තමයි දාන්න ඕන. ඒකෙත් කොලේ ඉරිලා වගේ තමයි තියෙන්නේ. ඒක දෙනවා මම 300කට. ඒකෙත් මේක විතරයි තමයි තියෙන්නේ. මේ ඉස්සරහට මම තව පැල දෙන්නම්කෝ ඔයාලට. ඊට පස්සේ අංක 7න් තියෙනවා වෙනදා වගේම ෆ්ලෑෂ් සින්ගෝනියම් 250ට. ඕන කෙනෙක් ඉල්ලන්න. අංක 8 තියෙනවා
මෙන්න මේ ජස්මින් ප්ලාන්ට් එක ඒකේ දැල්ල කඩලා ඔයාලට බුෂ් එක වගේ හදා ගන්න පුළුවන්. අවුවේ තමා ගොඩක් හරියන්නේ. ඒකට කොළ ලස්සන මේ වගේ වෙඩිකේට් වෙලා එන්න. ඒක දෙනවා මම 350කට. අංක 9න් තියෙනවා මෙන්න මේ මිනි මොන්ස්ටෙරා. මෙන්න මේ සයිස් එකේ ප්ලාන්ට් එකක් දෙනවා 250කට. මෙන්න මේ සයිස් එකේ තියෙන්නේ. ඒ වගේම මේ අංක 10න් තියෙනවා ඒකේ ලොකු එක. ඒ ප්ලාන්ට් එක 500යි. මෙන්න මේ සයිස් එකට තමයි තියෙන්නේ. ඒකේ දෙකක් තියෙනවා. මේක මේ පොඩි එක දෙනවා 450කට. මේක දෙනවා 500කට. ඒක මේ බටයක් ආධාර කරගෙන ඔයාලට හදා ගන්නත් පුළුවන්. කට් මුළුත් දාලා තියෙන්නේ. ඒක මේ බටයකට හිටව ගත්තාම උඩට ඉතින් ලස්සනට හැදෙනවා. කොලේ මීට වැඩිය ලොකු වෙන්නේ නැහැ ඒකේ. ඊට පස්සේ සිංගෝනියම් පැකේජ් එකක් තියෙනවා ඔයාලට. සිංගෝනියම් ප්ලාන්ට්ස් 10ක් තියෙනවා. කැමති කෙනෙක් ඔයාලා සිංගෝනියම් පැකේජ් එක කියලා ඉල්ලන්න. මෙන්න මේවා තමයි තියෙන්නේ. මේ සුදු එක මේකේ දැල්ල රතු වෙනවා ඒකේ. ඊට පස්සේ කොළ වෙනවා පහුවෙද්දී. මෙන්න මේ රටාවක් තියෙන්නේ මෙන්න මේක. මේ පින් සිංගෝනියම් එක. ඊට පස්සේ මෙන්න මේක. ඒකෙත් මේ වටේට හොඳට මේ මුල දුවලා තියෙන්නේ. හොඳට සීසන් වෙලා තියෙන්නේ. කට් කරලා මෙතන පැල දෙකක් තියෙනවා මේ ප්ලාන්ට් එකේ නම්. ඊට පස්සේ මේ ඒ වගේම අනිත් එක. ඊට පස්සේ මේ ප්ලාන්ට් එකේ මේ රෝස පාට තිත් වගේ තියෙනවා. මේක වෙඩිකේට් ගතිය අඩුයි. ඒක ඔයාලට පොහොර රසය වැඩි කරලා ඒක ලස්සනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ සිංගෝනියම් එක. ඊට පස්සේ මෙන්න මෙයා කොලේ ලොකු වෙනවා. මේකේ රෝස පාට පුල්ලියක් එන්නේ. මෙන්න මේ වගේ තියෙන මේ ප්ලාන්ට් එක ඔයාලට කට් කරලා දෙපාරකට විතර පැලයක් හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක ඒ ප්ලාන්ට් 10ම 2000කට තමයි මම කියන්නේ. ඔයාලා කැමති කෙනෙක් ඉන්න කෙනෙක් ඉල්ලන්න. ඊට පස්සේ අංක 11 මෙන්න මේ කළු පෝතෝස් එක. මෙන්න මේ පෝතෝස් බුෂ් එකම දෙනවා 450කට. හැංගින් පොට් එකක දාගන්න ඔයාලට පුළුවන්. නැත්නම් බටයකට හිටවලා ලස්සනට හදා ගන්නත් පුළුවන්. අංක 11 අංක 12 සුපුරුදු පරිදි මංජුලා පෝතෝස් ඉන්නවා. මෙන්න මේ බුෂ් එකක් 600 ගානේ තමයි මම දෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්නකෝ. මෙන්න මේ වගේ බුෂ් එක පිටින්ම ගිය වතාවෙත් මිස්ලා දෙන්නෙක් විතර වගේ අරගත්තා මගෙන්. මෙන්න මේ ප්ලාන්ට්ස් දෙක මේ හැංගින් පොට් දෙකම දෙනවා ඉල්ලන කෙනෙකුට. ඊට පස්සේ මෙන්න මේ ගිය වතාවෙත් මම සේල් එකට දැම්මා. මෙන්න මේ කොලේ ඉරෙන මෙන්න මේ වෙඩිකේට් කහපාට වෙඩිකේට් ගතිය තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. මේක මේ හොඳට කට් මුළුත් දාලා තියෙන්නේ. මේක අලුත් වර්ගයක්. මේක හොඳටම මේ උසට හැදිලා තියෙන්නේ. මේක මම දෙනවා ඔයාලට 600කට. බලන්නකෝ ඒක ලොකුවටම හැදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට වෙඩිකේට් වෙනවා. ඉස්සරහට මම පැල හදලා දෙන්නම්කෝ. තව පැල හදලා තියෙන්නේ. තවම ඒවා සීසන් වෙලා නැති හින්දා සේල් එකට අද දාන්නේ නැහැ. මේක කැමති කෙනෙක් ඉල්ලන්න අංක 13. අංක 14න් ඉන්නවා මෙන්න මේ කැලතියා එක. මෙන්න මේකේ රෝස පාට ලස්සන මලක් වෙනවා. මේකේ කොලේ යට මෙන්න මේ විදිහ තමයි තියෙන රතු පාටයි. හරි ලස්සනයි කොලේ. සිල්වර් වගේ තමයි පේන්නේ. ඔයාලට කැමරාවට පේනවද දන්නේ නැහැ. සිල්වර් කලර් එකක් තමයි මේ තියෙන්නේ කොලේ. කොලේ ලොකු වෙනවා. මෙන්න මේ කොළ දෙකේ මේ පැලය දෙනවා. කොළ දෙක තියෙන පැලය දෙනවා 200 ගානේ. කොළ 4ක් තියෙනවා මෙන්න මේකේ. ඒක දෙනවා 350කට. මේ බලන්නකො ලොකුවට හැදිලා තියෙන්නේ. මේක තව ටිකක් ලොකු වෙනකොට දණ්ඩක් උඩට ඇවිල්ලා රෝස පාට ලස්සන මලක් එනවා. කාලයක් ඒ මල තියෙනවා මාසයක් විතර යනකම් වගේ. හරි ලස්සනයි ඒක. ඊට පස්සේ අංක 15න් තියෙනවා මෙන්න මේ චීස් ප්ලාන්ට් එක. ඒකත් මම පැල දෙකක් විතර හිටවලා මේ වගේ බටයකට හදලා තමයි තියෙන්නේ. ඒක මම දෙනවා 600කට. ඔයාලට ඉල්ලන කෙනාට බටෙත් එක්කම ගලවලා මේ ඔතලා එවනවා මම. එහෙම කලින් මම අරලා තියෙනවා මිස්ලාට මේ විදිහටම බටෙත් එක්කලා ගලවලා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මෙන්න මේ විදිහට බටේට බැඳලා තමයි තියෙන්නේ මම. අංක 15. අංක 16න් තියෙනවා මෙන්න මේ සිල්වර් කලර් තියෙන මේ ඉරි වගේ ගිය ප්ලාන්ට් එක.
ඒක ලෑල්ලකට තමයි බඳින්නේ. ලෑල්ලක් අරගෙන ඒකට ලණු ඔතලා තමයි මන්නම් බැඳලා තියෙන්නේ. එතකොට ලස්සනයි ඒකේ රටාවක් පේනවා. මේ ගහේ ලස්සන පේන්නේ. එතකොට තමයි මේ ප්ලාන්ට් එකක් දෙනවා මම 350කට. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මෙන්න මේ විදිහට තමයි මම බැඳලා තියෙන්නේ ඒක. මේ බලන්නකෝ ලස්සනට ඒක ලෑල්ලක ලී පතුරක වගේ බැඳපුවාම ලස්සනයි ඉතින්. ලීයක මේ ලණු ඔතලා ඊට පස්සේ අංක 17න් තියෙනවා මෙන්න මේ සිල්වර් පෝතොස් එක. මේකත් මේ බෝ කරගන්න කෙනෙකුට ඉතින් අරගත්තොත් ගොඩාක් වටිනවා. කට් කරගන්නත් පුළුවන්. කට් මුළුත් දාලා තියෙන්නේ. මේක දෙනවා මම 550කට. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්නකෝ. ඊට පස්සේ අංක 18ට ඉන්නවා මේ රබර් ප්ලාන්ට් එක. ඒක දෙනවා මම 300කට. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. ඒකත් ඔයාලට ගේ ඇතුලේ හදාගන්න පුළුවන් ලස්සනට දැල්ල කඩලා මේ බුෂ් එකට වගේ හදාගෙන ගේ ඇතුලෙන් තියාගන්න පුළුවන්. හොඳට පෝෂණය දීලා හදපුවාම මේකේ කොළේ කළු පාට වෙනවා. හොඳ පෝෂණයක් දුන්නාම. අංක 19න් තියෙනවා මේ බ්‍රවුන් කාඩිනල් එක. ඒක මන් දෙනවා 600කට. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. අංක 20 තියෙනවා මෙන්න මේ අන්නසි එක. මේකේ මේ බුෂ් එකම තමයි දෙන්නේ මම. මේ බුෂ් එකම 500කට දෙනවා. පැල තියෙනවා 6ක් 7ක් තියෙනවා මේකේ. පැල බෝ කරගන්න කෙනෙකුට හොඳයි මේක. ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්නකෝ අංක 20. ඊට පස්සේ 21කින් ඉන්නවා මෙන්න මේ සෙන්සවේරියා එක. මේ සෙන්සවේරියා එකේ කොළ ගොඩාක් පළලයි. ඒකේ කොළ 4ක් වගේ තියෙනවා. ඒ සෙන්සවේරියා එක දෙනවා 500කට මම. ඒක ගොඩාක් මේ කොලේ පළල් වෙනවා. ඔයාලට මේ පේනවටත් වැඩිය මේ ගොඩාක් පළලයි මේ කොලේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්නකෝ. අංක 22න් තියෙනවා මෙන්න මේ සෙන්සවේරියා එක. ඒකේ ඔයාලට තියෙන වාසිය තමයි මෙතන මේ යට පොඩි පැල දෙකකුත් තියෙනවා. තව එහා පැත්තේ ලොකු පැලයකුත් දාලා තියෙනවා. පේනවද දන්නේ මේ ලොකු මේ පැල 4ක් තියෙනවා මේකේ. ඒ පැල 4ම එක්කලා මන් දෙනවා මේක මේ 600කට. ඔයා කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්නකෝ. මේ තියෙන්නේ මේක මේ ඔයාලට ඉතින් අර පාත්‍ර පෝච්චි එක වගේ දාගෙන ඉන්ඩෝ තියාගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි ඒක. මේ බලන්නකෝ චූටි පැල දෙක. ඊට පස්සේ මෙන්න මේ සෙන්සවේරියා ලෝටස් කියන එක. ඒක දෙනවා මම 350කට. ඒක මේ જાතිය නෙමෙයි ඊට වැඩිය වෙනස් ලස්සනයි. ඒක ටිකක් වටිනාකමින් වැඩිනේ. මේක චූටි පැලයක් ඉඳලා තමයි මම ඒ ගානේ කිව්වේ අංක 23. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් හරි දෙන්න. ඊට පස්සේ අනේ කවුරු හරි මිස් කෙනෙක් මගේ මෙන්න මේකේ පැල නැද්ද කියලා ඇහුවා. ඒකේ පැලයක් තියෙනවා හොඳට සීසන් වෙච්ච පැලයක්. ඒකට අංකයක් නැහැ. මේ මිස් බලන් ඉන්නවා නම් කවුරු හරි කමක් නැහැ. මේ මට කෝල් එකක් දෙන්න. ඒ පැලේ 500කට දෙනවා මම. මේක කොලේ ඉරණ එක නෙමෙයි. මේ කළුත් එකක්. කොලේ ඉරෙන්නේ නැහැ මේකේ. ඒකෙත් මේ වෙඩිකේට් ගතිය ඇවිල්ලා මෙහෙම වෙන්නේ බටයක් තමයි හිටවන්න ඕන එකට. ගොඩක් ස්තුතියි අද දවසේ මගේ වීඩියෝ එක බැලුවට. ආයෙත් දවසක සේල් එකකින් හමු වෙමු. බුදු සරණයි ඔයාලා හැමෝටම.